මේ ගමහන් කාලයේ උෂ්ණගතයේ heat stroke වැළැක්වීම සහ එයට ප්‍රතිචාර දක්වීම පිළිබඳ මාර්ගෝපදේශයක්. ජපානයේ ගොරුෂිම තව ඉතා උණුසුමයි උෂ්ණගතයේ heat stroke පිළිබඳ සැලකිලිමත් වන්නේ. උෂ්ණගතය යනුවේ උෂ්ණත්වය හා කුමාර උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින විට ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන කාර්යකාරීත්වයේ පරිමාණවත් ලෙස කාර්ය නොකිරීම නිසා ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් විවිධ රෝග ලක්ෂණ ඇතිවන රෝගයකි. තවද දහඩිය දැම්ම හේතුවෙන් ශරීරයේ ජලය සහ විදියත් ලවුණු ආදී අතර සමතුලිතත්වයේ බිඳ විටින් විට එය ජල හිඟේ dehydration සමග ඇතිවී නිවස තුළ නිශ්චලව සිටියේදී කාමරයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රත්වය ඉහළ වීම හේතුවෙන් උෂ්ණගතය ඇතිවිය හැකි බව වාර්තා වී ඇති. උෂ්ණගතයේ heat stroke ඇතිවීමට හේතුවක් එක්ක පමණක් නොවේ. පළමුව පරිසරයේ හිත ලෙසද. ආර්ද්‍රත්වයේ ඍතුමානයේ වැඩිවීම. සුළඟ දුර්වල වීම. තොද හිරු එළියේ. විතශරීය නොමැතිව වසී තිබූ කමරි. වයසින් කරන යන්ත්‍ර එයාර කන්ඩිෂනර් නමුත්වීම. හදිසියම් උණුසුම් වැඩි වූ දිනි. ඇති. ශරීරයට අදාළ හිත ලෙසයි. වයෝවෘද්ධ පුද්ගලයන්. ලදරුවන් සහ කුඩා දරුවන්. ස්ථාලත අධික බීරු. DVDO හොඳ රෝග මානසික රෝග වන දිගුකලින් රෝග තිබීම. පෝෂණ වන්තොයි. පෝෂණයේ අත්සරය හා ඉන්ෆ්ලුවන්ස් වන රෝග නිසා ඇතිවන දේ නවීම ඩොයිඩර්ෂන්. මත්පැන් පණයෙන් පසු ඇතිවන අපෞෂ්ඨව හාන්ගිවර හා ආනන්ද නොලැබීම නිසා ඇතිවන ශාරීරික අසනීප තත්ත්වය. ඇති. තවද හැසිරීම හා කාර්යකාරකම් සම්බන්ධ හිත ලෙසද. දැඩි වීම. පෙරදි නමුත් වීම. දිගු කාලයක් එලිමහන් වැඩ කිරීම. ජලය හා දියර නිස ලෙස ලබා ගැනීමට අපහසු වීම. ද උෂ්ණගතය ඇතිවීමට හේතු විය හැකිය. ජපානයේ ගොරුෂිම තව ඉතා උණුසුම් වී. තොපි ආගතින් heat stroke ආරක්ෂා වීමට සැලකිලිමත් වෙන්නේ. තොපි ආගතය යනුවේ උෂ්ණත්වය හා කුමාර උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින විට ශරීරයේ උෂ්ණත්ව පාලන කාර්යාවලිය පරිමාණවත් ලෙස කාර්ය නොකිරීම නිසා ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් විවිධ රෝග ලක්ෂණ ඇතිවන රෝගයකි. එසේම දහඩිය පිටවීම හේතුවෙන් ශරීරයේ ජලය හා විදියත් ලවුණු ආදී අතර සමතුලිතත්වයේ බිඳ විටින් විට ජලහීනත්වයේ dehydration දී ඇතිවී නිවස තුළ නිශ්චලව සිටියේදී කාමරයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රත්වයේ ඍතුමානයේ ඉහළ නම් තොපි ආගතය ඇතිවිය හැකි බව වාර්තා වී ඇති. ජලහිඟත්වයේ dehydration වැළැක්වීම සඳහා පුපාසී නොදැනුණොත් නිතර ජලය සහ වෙනත් දියර පානය කරන්න. පුපාසී නැතිබුණත් කුඩා පරිමාණවලින් නිතර දියර ලබා ගන්න. පෝෂණ සමතුලිත ආහාර පරිමාණවත් ලෙස ලබා ගන්න. ශරීරයට අවශ්‍ය පෝෂක අඩංගු සම්බර ආහාර හොඳින් අනුභව කරන්නේ. උෂ්ණගතයේ heat stroke ලක්ෂණ පෙනී යන විට සතුටු සහ අවබෝධය පැහැදිලිව තිබූ නම් සුසිල් ස්ථානයකට සවනලකට ගොස් ඇඳුම් ලිහිල් කර විවේක ගන්න. වයි සමීකරණයේ air conditioner කාර්යාත්මක කරන්න. පකාවක් හෝ අත්පකාවක් මගින් සුළඟ ලබා දී ශරීරය සුසිල් කරන්න. විශේෂයෙන් කෙහෙලයට සහ තොට්ට සන්ධිය කකුලේ මල වැනි ස්ථාන සුසිල් කිරීම ඉතා ඵලදායී වේ. තවයිකින් බැල්ල පසුපස කොටස සුසිල් කිරීම හෝ ice pack දෙකම අත දකින අල්ලා ගැනීම ප්‍රයෝජනවත් වේ. කොටින් පානය කළ හැකි නම් ජලය සහ ලවුණ ලුණු වෙන ලබා ගන්න.